Hello everyone. Welcome back to my YouTube channel. අද Oshi Creations YouTube නාලිකාව තුලින් ඔබ වෙත ගෙන එන්නේ මුළු තැන්ගේ රහස් කිහිපයක්. කරවල මාළුවල පිළිගඳ යැවීමට හාල් සෝදපු වතුරෙන් එක්වරක් සෝදා නැවත පිරිසිදු වතුරෙන් සෝදන්න. මාළු ඇඹුල් තියල් පැතලි හට්ටියක සෑදීමෙන් වඩාත් රසවත් වේ. බතක් ඇට්ටකුණා වුවහොත් කෙසෙල් කොළයකින් වැසීම මගින් බත නිවැරදිව තම්බාගත හැකි වේ. කඩල ඉක්මනින් තම්බා ගැනීම සඳහා සුද්ධ කරගත් පොල් කටු කැබැල්ලක් කඩල තබ්මන වළඳට එක් කරන්න. කොළ පැහැති එළවලු පිසීමේදී සීනි හැන්දක් එක් කිරීම මගින් එම එළවලුවේ කොළ පැහැය හොඳින් මතුවී පෙනේ. ධාන්‍ය වර්ග ඇසිරීමේදී රම්පෙ හෝ කරපිංචා කොළ කිහිපයක් එක් කිරීම මගින් ගුල්ලන් ගැසීම වළක්වා ගත හැකිය. මාළුවල පිළිගඳ ඉවත් කර ගැනීමට සෝදාගත් මාළුවලට කහ තේ හැඳි භාගයක්, ගොරකා කැබැල්ලක්, ලුණු තේ හැඳි භාගයක්, දෙහි ගෙඩියක යුෂ එක් කර පැය භාගයක් පමණ තබා සෝදා ඉවත් කරන්න. සුදු ලූණු දමන විට දෙකට පලා දමන්න. මාළු ග්‍රෑම් 250කට උළුහාල් තේ හැඳි කාලක් පමණ යොදන්න. කිරිමාළු පිසීමේදී පැකට් කළ පොල්කිරි වෙනුවට අලුත් පොල්කිරි පමණක් භාවිත කරන්න. කිරිමාළු වලට තක්කාලි එක් කිරීමෙන් රසය වැඩි වේ. බත් පිසීමට දීර්ඝ කාලයක් එකම වළඳ භාවිත කරන්නේ නම් බත් ඉක්මනින් පිළුණු විය හැකිය. බත් උයාගත් පසු තෙත ගතිය වැඩියෙන් තිබේ නම් ටෝස්ට් කරගත් පාන් පෙත්තක් තබන්න. බත රොස් වූ විට මුට්ටිය ඇල් වතුර බඳුනක් මත තබන්න. බත රොස් වූ විට ඒ මත පොල් බෑයක් තබන්න. බත් ඇට ඇලීමෙන් තොරව පිස ගැනීමට නම් බත් එකට දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කරන්න. මස් වර්ග මෙලෙක් බවින් යුතිය උයා ගැනීමට නම් සෝදාගත් ගස් ලබු ගැටයක් කිරි පිටින් එක් කරන්න. ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට පාන් කුඩු ස්වල්පයක් වෑංජනයට එක් කරන්න. රතු ලූණු සුද්ධ කරන විට මදක් උණුසුම් වතුරේ දමාගත් පසු දෑස්වලට සැරක් නොදැනේ. හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ ඇපල් පෙත්තක් දමා පසුව එය ඉවත් කරන්න. වී ඇසිරීමේදී කොහොඹ කොළ කිහිපයක් එක් කිරීම මගින් කෘමී සතුන් ඇතිවීම වළක්වා ගත හැකිය. පොලොස් ව්‍යංජනය මෘදු කර ගැනීමට විට කන හුණු ස්වල්පයක් එක් කරන්න.
මිරිස් බදින විට පොල් තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් මිරිස් සැර අවට විසිරීම වැළකේ. පලා මැල්ලුමට පොල් තෙල් හෝ එළඟි තෙල් ස්වල්පයක් එක් කර මලවා ගැනීම මගින් එහි රසය වැඩි වේ. ශීත කළ මස් මෘදු කර ගැනීමට පොල් වතුරේ හෝ විනාකිරිවල බහා තබන්න. කකුළුවන් හා ඉස්සන්වල විෂ ඉවත් කර ගැනීමට ඒවා පිසින විට මුරුංගා කොළ ස්වල්පයක් එකතු කර ගන්න. තම්බාගත් බිත්තර දෙකට කැපීමේදී පිහිය අයිස් වතුරේ බහා තබා ගැනීමෙන් කහමදේ නොකැඩී බිත්තරය කපාගත හැකිය. බණ්ඩක්කාවල සෙවල ගතිය නැති වී රසවත් වීමට දෙහි ස්වල්පයක් එක් කරන්න. හොද්ද ලිපෙන් බාගත් පසු කැටි ගැසීම වැළැක්වීමට ලිපෙන් බාගත් පසු හොද්ද විනාඩි 2ක් පමණ හැඳි ගන්න. පුහුල් හා කැකිරි කල් තබා ගැනීම සඳහා එහි නැට්ට වටේ පිහියෙන් කපා තබන්න. මී පැණි වලට මිරිස් ඇටයක් එක් කිරීමෙන් මී පැණි හොඳින් කල් තබා ගත හැකිය. කරවල කුඩා කැබලි වලට කපා පොල් වතුරේ බහා තැබීමෙන් කරවලවල ලුණු රසය අඩු කරගත හැකිය. බිත්තර තම්බා ගන්නා විට එම වතුරට ලුණු හෝ විනාකිරි දැමීමෙන් එම බිත්තර පිපිරීමෙන් තොරව තම්බා ගත හැකිය.